Yo, ladies and gents, ඔන්න එහෙනම් ගැස්ට් ආවා අද අලුත්ම වීඩියෝ එක අරගෙන. ඉතින් මොකද වෙන්නේ අලුත්ම ඉන්ට්‍රෝ එකක් හදාගන්න වෙලා තියෙන. දැන් මට අලුත්ම කියලා උඩට මැති වගේ දෙයක් තියෙනවා. and I think වැඩි කතාවක් ඕනේ නැහැ. description එක බලන්න. ඒවට set. This is a brand new video of fathers and sister brothers. Let's go to the video. Here we go. That little mouse, cause I'm an albatross. I'm an albatross. රූම් ගිහින් ඇතුලේ ගියාම කෙල්ල දෙයියනේ මම දැන් මොනවද කරන්නේ? මොනා කරන්නද? අනේ පළ ඔච්චර මොකක්ද? එළියට ආතල්ලක වැඩි වෙන්නේ නැහැ මම මැරෙනවා දැන්. පාඩේ හිටපන්. මූ කිසි ගානකට ගන්නේ නැහැ ඔය. ඉතින් ඔක මේ මෙච්චර කතිය ඒ ඇති යෝ ගුණ හරපනේ. රූම් ගිහින් ඇතුලේ ගියාම දැන් මේක කිසි වැරදක් නැහැනේ. රූම් එක ඇතුලට යන එක වැරදක්. දන්න දෙ නිසානේ අහන්නේ. අනිත් එක ගිහින් තියෙන රූම් එක කිසි පිළිවෙලකුත් මෙච්චර දඩිපුකක් තියෙන. දාන්න එක්ක ඔය. බුදු අම්මෝ. P2 එක B පයකෝ මදෝෂයි මේට ඒකට නිකන් පුරුදු වගේ නිසා මැච් එකක් ගන්න යන්නේ. next. ඔයා සල්ලි තියෙන කෙනෙක්ද? ඈ? ඔයා සල්ලි තියෙන කෙනෙක් නෙවෙයි නම් මේ වීඩියෝ එක අයින් කළා දාන්න. යා ඕන්න යන් චුට්ටක් තියෙනවා. හරිද? බලමු කෝකට. ඔයා සල්ලි තියෙන කෙනෙක්ද? චුට්ටක්. ඔයා සල්ලි තියෙන කෙනෙක් නෙවෙයි නම් මේ වීඩියෝ එක අයින් කළා දාන්න. යවන්නමයි තියෙන කියන්නේ. කෙනෙක් නම් තමයි මේ මං කියන පරිදි වැදගත් වෙන්නේ. කමන සල්ලි තියෙන කාලේ බලමු. කීයක් හරි ඉන්න ගන්න බැරි ප්‍රශ්න. පොර හරියට ෆිල්ටර් කරා. අල්ලි නැත්තම් බාල වැඩ නෑ. දෙන්න බෑ. ඇත්ත. දට්ටි ගනම් ජෝක්. කොපි කරන එක අමුවෙන්ම කරනවා කියන්නේ ඕකට. This video is for rich people only. If you are not a පොහොත් rich මිනිස්සුන්ට person, විතරයි ඒවා දුප්පත් කෙනෙක් නම් උඩට යන්නලු. send me money. Send me money, please. ඌනා ලැජ්ජත්. සල්ලි නැත්තම් යන්න. තින දෙට්ට සල්ලිය. එවන්න නෑ. චිරා කියන්නේ. ෆක් බෑ. ආර පොරවල් බල. හරි නේ. පරන්ටර් දෙකක් වගේ මොඩ ට්‍රැක්ටර්ද? දිගටම නටනවා ඇයි? ඒ සෙට් නෑ බ්‍රෝ. ඒ ඩාන්ස් එකට යන්න. අවුලක් නෑ ලොකෝ මාරුවක් නෑ මැරුන් නෑ ඇට ටික හරි ඉතුරු වුණා. ක්‍රියේටිව් වැඩ. නයිස්. මෙහෙට වරෙව් අම්මා මම රන්දික නෑනේ. රන්දික කියන්නේ පියා. දරුවා දීපු පියා. පින් පියා. එකෙක් කුකුලේ කණක මොකෙද්ද? තාරාවේගේ සද්දයක් එන්නේ බෑක්. උයි අරෝගේ පැටවෝ ටික කිකිලිත් එක්ක යනවනේ. මේට වරේ අම්මා මම ඒ ගෙහුවනේ අම්මට. ෂුවර් ළමයි මේකගේ. හරිද? මේකේ පුංචි අම්මා අම්මට ගාන. මෙච්චර කළු පාටට ඉන්නවා කොහොමද අම්මා වැරදුනේ? තමයිට තාත්තා කුකුලෙද්ද දන්නේ. තාත්තලා කුකුල්ලොත් තායි. ගෑවන් නේද? මෙන්න රෙනාත් කියලා ගන්නවා මුන් දෙන්න. මොකද? ගූගේවා කරපු වැඩේ වැරදක් නෑ බර. එන්න අන්නේ නිදහසේ. එතන ඇවිල්ලා කෙලගන්නේ කියන එක තමයි බං. මෝ ටිකක් ඉවසනවා. බැරි මන්ද පොඩි ගූ පොඩ්ඩක් කරගෙන ගා. වලි ඉවරනේ. ගහගන්නේ නෑ. ගූත් එක ගාගන්න බෑ. ස්ථානෝචිත ප්‍රඥා අන්න. ජෝන්සි ඒ ෂොට් එක දැක්කද? යකෝ අනිත් පැත්තම ගහනවා. අර වේ මම දවසක් ගලකින් ගහලා ඔය රිලෙවෙක් මගේ ඔලුවට ගෙවුවා ගලකින්. කාංචනත් කරන වැඩ. කොල්ලගේ මුලේ කාලා රිලෙවෙක් හරි ගමන්නේ. උච්ච ගලකින් හරි ගහලා. next. සාමාන්‍යයෙන් කාන්තාවකගේ ඇඟිලි තුඩු අග උල් වෙලා තියෙනවා නම් ඒ කාන්තාව හරි සරාගී කාමුකයි. ගොඩක් වෙලාවට තෘප්තිමත් භාවයට පත්වීමේ ඉඩකඩ අඩුයි.
හැබැයි ඒකත් යම් කිසි කලාත්මක නිර්මාණාත්මක What the- හිතක් තියෙන කෙනෙක්ගේ කේන්දරයක්. එකම දේ මේ තමයි වීඩියෝ ටික යම් කාන්තාවකගේ මේ ඇඟිලි තුඩුවග උල් ආකාරයට තිබ්බොත් කවුරු කොහොම කිව්වත් සරාගී ගතිය සහ අපි කියන්නේ ඒ කාන්තාවකගේ ලිංගික හෝමෝන සක්‍රියව ක්‍රියාත්මක වෙන එක සාපේක්ෂව වැඩි. brother why ඇඟිලි උල්ද ඔයාගෙන් උල්ද පෙන්නාද උල්නේ ඇයි දැන් ඉතින් ඔකට කෙල්ලෝ ටිකක් එකතු කරගෙන පොලිමට තියලා උල්ල බලන්න මම හිතන්නේ හැමෝම උල්ල මට පෙන්නයි කියලා බලන්න වෙන උල්ද සරගියා අම්මගේ රෙද්ද කවුරු හරි උල් තියෙන කෙනෙක් යාට ඉන්න උඩ එන වැඩක් නැති සීන් ඇත්ති ඒ කියන්නේ අපිට ලාදුරුස වාස ඔයාගේ උල් නැද්ද how sad ඉතර අපි පිරිමින්ගෙන් ගන්න ජොද කියලා ඕව බලන්න මේ ඇඟිල්ල උල්ද පුකර උන්ද නාය උල්ද වයින් කියන්නේ නෑනේ බං කාමුක බලන්න විදි තියෙන අනේ යන තැන මේ කාමුකයි කියලා ගෑනු පෙන්නන්නේ මොන මනුස්සයලත් හැඟීම් දැනීම් තියෙනවා කො උල් වෙන්න ඕනේ නෑ ඔක්කොම රෙද්දල් වලට අහු වෙන්න එපා ගුඩු බයි ගයා අනක් සරබ් බයිට් ආතල්ලගේ කිඹුලෙක් වගේ බැලුන් එකක් උඩ පැද පැද ඉන්න අනිත් පැත්තෙන් ඒ දරුවෝ අඩෝ සක්කිලියෙක් මූට ලොකු වෙන්න දෙන්න එපා ආන් කිඹුලා ගිය කෙල්ලොට ඇද පිටි පැත්තත්ව කවුදේ ජරාට කරේ කනවතෝ කනාවලනින්ද ම එන ප්ලෑනක් ඇත වැඩේ කල්ල තින් මුව ලොකු වෙන්න නම් දෙන්න එපා බං ගෙරි ලෝකයෙක් කියල කොකෙන් තමයි කොකෙන් ගුඩු ඉබිසා එයාපෝට් සිකරිටි ඉබිසා මහිතන්න මේ කුඩු පරීක්ෂ කරන හැරි හරි ගාලම් බලන්න ඔරිදින් ඔරිදිනට කියල උන් ගත්දිනවා අනිවාරෙන් කොකෙන් ශුවර් උන් දෙන්නත් කුඩු ගුඩේ ගුඩු උන්ගේ අනිත්තුන්ට දැක්ක ගමන් තේරෙනවා ඔරිජිනල් බඩු බොරුවට මිනිස්සු ඉරේදානට හරියට හරියට මොනවද එයා හොයාගන්න සින්දුව එක්ක ගැලපීමක් නෑ සින්දුව එක්ක ගැලපෙන්නේ නැද්ද මේ ගින්දර පිට වෙන්න ඇත්තෙන්ම දක්ෂ කෙල්ලෝ රත් වෙලා යටිපළු දෙකම දැවෙනවා ඇස් දෙක ඇර ගන්නට බැරි තරමට පා සින්දුව එක්ක ගැලපීමක් නෑම කියන්න බෑ ගැලපීමත් තියෙනවා යටිපළු දෙකම දැවෙනවා රේ මොනහරි යටිපල් නෙමෙයි මොකක්ද යටිපළු දෙකට ප්‍රශ්නයක් නැහැ මුන් සපත්තු දාලානි නිකම් මේ පුකේ මාරුට තමයි මෙතන මේ යටි ගාගෙන මේ එනව්වේ ඕක කොහොම තියන්න හොඳ නෑ පාරේ ජරාගනේ මාම තිරිසන්න මේ අවස්ථාවේ යන්නර ටිපර් එකේ ඩ්‍රයිවර් ගැන මුල හිතා ඊට පස්සේ කියන්න එපා ටිපර් එකක් ඇවිල්ලන්න හරේ වැදිලා පැත්තම දුන් කියලා සපත්තු මට පේන විදිහේ අවුලක්ද කළු සුදුනේ දැන් ඔය ෆැෂන් එක තියෙනවා බිත්තරයක් තෙලට දාද්දේන සද්දෙමද බොල නං මහා ආටද චරිතවන් වැලි පිහ දැම්මේ නෑනේ ගිහින් පිහදාපන් පලයක් දුවපා ගිහින් එමීට මෙන් පිහදාලා සක්කිලියෝ රියල් වෝස් ෆේක් Real VS Fake. කොටේද මං වැරදිද කිව්වා Real VS Fake. ෆකේ හරි Fake. මුලින් ෆකේ එක Real. Real VS Fake. රියල් ෆකේ අපි ගොඩක් ඉංග්ලිෂ් වචන උච්චාරණය වැරදි මම මේකට කියන්නේ ෆේක් ට මේක FAKE ෆකේ මේ වගේ ගොඩක් වචන තියෙන අපි වැරදියට උච්චාරණය අල්ට්‍රා හරි වචනේ උල්ට්‍රා MUT මියුට් ඒ තරියට බැලුවොත් එක මුටේ MUT මුටේ වගේ තියෙනනේ අපි හිතනට වඩා ඇත්තටම ඉංග්ලිෂ් ලේසි මොන වුණත් ඇත්තම කියවුණා Hello guys, this is Hi. me and this is my problem. Sorry, my wife. හරිම හරි Okay, bye. බයි මේ කෝකටත් ගෙදර යන්න එපා ඔය රවුමත් දාන මේ ඩවතර අමතක වෙනකංග This is my problem. වයි් තමයි ප්‍රබ්ලම ඉතින් කවුලක්න නැත්තවට ඔය ප්‍රශ්නෙන්නෙත් දෑන අඩුම කරන්නේ Okay, bye. බයි බයි හොඳින් ඉදවන් යන තැනගෙන එච්චර අපිට වෙන්න එකේ ආච්චි අම්මට මෙයා තම්බරිච්චි ඔයත එන්නේ හොරාගේ
පට්ට කඳනේ ඇයිවා මේ දැක්කේ ලස්සනෑ කන්දනං ඒක අර ඉංගසුංග ගත හැකි මිට්ටින ඒ තරම් ස්ලිප් මේම තියෙන වී අවුරුදු මං හිතන්නේ ඇත්තවක් අස්සෙන ඇතින එල්ලිලා තියෙන ප්‍රමාණයට වයස කියන්න බෑ අවුලක් නෑ පේන්නේ නැද්ද ඉස්සරහට පුකක් තියෙනවා කියලා අර මේ බල නැද්ද කියන්න මට පේනවා පවුලක ආත්කවුරුවත් නැතුව ඇති එක්ක මොලේ තියෙන එකෙක් නැතුව ඇති ඇත්තයි ඒක දාන්න දෙන්නේ නෑ නේ බා කොහොම හරි මේ ආච්චිට බයින්න නැද්ද මං විතරයි අනිත් ඔක්කොම කෑලි දදා බැල්ලදී වයසට යද්දි රූපෙට ඔහම වෙනවා ඇත්ත ජෝක්යක් වෙන්න එපා විත්‍යනාවයිද වත් යන ඒ කාලට ඉන්න ඕන විදි ඇත්ති 17 කෑලි කරන්නේවා 77 කෑලි කරන්න බෑ ගැලපෙන්න ජීවිතේ විඳිනවා කියන්නේ ඕක නෙමෙයි කරද්ද ගන්න ඈ ප්‍රදර්ශනයට ගන්නවද වීස බල්ලු ටිකක් නිබා ඔව් පල්ලෙන් යන්නේ කවුසරකට what the hell වාහනේ උඩ වෙනම එක්ස්පීරියන්ස් එකක් නම් උගන්න ඊළඟට ඉන්න එක අද කොහෙද පල්ලෙන් යන්නේ ලැබෙන්නකම් වාරේ දෙයනේ දෝනි ඔයා ආන් වෙඩි තිය යනවා හුල්ල බකනා නේද බකන හොඳට බකන යන ගමන් උඩ තියම් බකන අලි එලවෙනවා බලාගෙන ඈ උඹ කොහමද කියන්නේ වල් කියලා හොඳ කිව්ද දන්නේ අලි එලවනවා පොලිසියෙන් ඉන්නේ මේ කතාව දිරවන්න වල්ලලියක් යකෝ එහෙම කියන්න බෑ කොම වල්ලලි නෙමෙයි ඕන තරම් ඉන්නවා හොඳට හැදුණු අලි ගරුත්වය ඇද්දියන් ඒ සතාට අලි එච්චරයි අලි එලවනවා බලාගෙන හරි හොඳ පොලිස් කාරෙක් එහෙම නෙමෙයි කාරෙක් කියන්නේ හොඳ නෑ හොඳ පොලිස් මහත්තයෙක් බොරුවට මේ වගේ හොඳ නරකයි මේ මොකද්ද මේ බෝඩ් එකක් ඌ වකටද කොනේ එල්ලිලා ඉන්න ගියන් කර කෙල්ලෙක් ඔයා කිරිල්ලියක් තමයි ඔයාගේ පියාට හරි කිරිල්ලිගේ පියාට උතරින් පස්සේ නෑනේ ඒ ඉන්න බෑග්ග්‍රවුන්ඩ් එක කරම නම් පතිත වෙන තැන කිරිල්ලි සෙත්ත පෝච්චි වෙන්න පුළුවන් රාජාංගනේ හාමුදුරුවන්ට තනියට ඉන්න තනියලිය මොනවද එනවා මේ මගේ පියාට මේ තියෙන පියාට කියන්න එපා යකෝ කලබලේ නේ පොලොම් ඌ කලබලටාවේ අරූ ගාවට පෑගෙනවා විද්දගෙන එනවා කියන්නේ බලබල ඉන්නේ පරන් ගිහින් මේ ජීවිතේ මේ වගේ දෙයක් විතරයි තාම උනේ නැත්තේ චිරාවට කරන් ගිහින් අඩි චෝටේ කර කියාගන්න දෙයක් නෑනවා බෙල්ට එක කලව කිය එතනම එත්ත චෝකෝච්චි මේ එකෙක් බඩගාන උඩ අදන්න මේක ඒ ෆිලින් එක නිකමට හිතංක ඔලුවත් අනින් පෙත්තේ ඔවුනිකන් අර කැරපොත්තු දෙට්ට එකක්කගේ මුන්ගේ ඔලුවටලේ බැහල මැර හිනාවනාවගේ චාටස ඉන්න එක දොම්මු එයාගේ හොරල්ලන්න ෆේක් කවුන්ට එකින් මැසේජ් කරාම මට ලස්සන ගෑනුලමෙක් ඉන්නවනගේ කියලා කිව්වා කවුද වයිබා අනේ මගේ සංගොට්ට බොරුවටන මම පව් මගේ අහිංසකය මම නැතිවුණ ජීවත්වකුත් නෑ ළඟගේටිය නම් කනවනේ මම ආදරේ වැඩිකම ඒ ට්‍රයික් එක බට්ට උදුම අතුරකින් උඩපනින්න කියල තියෙන්ට වෙන කෙල්ලෙක් ගැන හැබැයි නංගේ එයා දැන් මාසකට කලින් මැරුණ කියලා ඊළඟට මැසේජ් එකක් එයා නැතිවුණ පොකට නඩන්න කලින් තව චුට්ටක් මැසේජ් කරන්න මැරුණත් යන්නෑ කීව එකි ගිල්ලද බර 120යි මැරුණත් ගින්න
අනේ මේ මටරන් කවුරුවත් කියන්න එපාවෝගේ රෙද්ද අන්තිවට ඇත්තරම කරයනගෙන හිටියෝ මොන්න මගුලක් කරන්න කියන් මැරුණත් යන්නේ නෑ ඔයාව දාලා උගේ ඒක තමයි බර 100 ගණන් යන්නේ දෙකේම එකතු මැරුණත් යන්නේ අයියේ ෆිල්ම් එකේ නේම් එක දන්න කෙනෙක් කියන්න ෂටර් වගේ අපේ ඩිස්කෝඩ් එකට සෙට් වෙන්න අපි සෙට් වෙලා ෆිල්ම් බලනවා ෆිල්ම් එකක් යන වෙලාවට ටයිම් එකත් එක්ක තිරගත වේ කියලා වැටෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇද ලින්ක් මමත් මැරුණ දවසට ඔයාගේ කර උඩ ඉන්නේ අනේ මේ සාප වෙන්න එපා මැරුණොත් මැරියා කම්ප්ලීට්ලි මැරියා කරවල් උඩ නම් ඉන්න ලේත් වෙන්න එපා බයත් හිතනවා යකෝ ඇත්තටම මොකද දන්නේ නෑ වෙන්න බැරි නෑ අහෝ දෙවියනි ඇයි මට මෙහෙම බලයක් දුන්නේ නැත්තේ මොකක්ද මේකේ බලේ තියුයි මේ මෙව්වනේ බල ආංබ වකුගඩු හරියටත් වඩා උඩට දැන් පෙනහල්ලාරි මෙන්න බලනම් බල ඕන තැනක ටුයින් කරන්න වේ මාවල් ෆිල්ම් එකවත් ඔහොම බලයක් නැහැ අර කියන්නේ ඒ අයියා මගේ ඇඟින්වත් අල්ලලා නැහැ කියලා ඈත ඉඳන් මැච් එක ගාලාදී ගොඩක් කමෙන්ට් තියෙනවා කෙල්ලොක්ගේ බොරු කියලා එහෙම බෑලු මොකන්ද වෙන්නේ කියලාවත් දන්නේ නැහැ මම අසර නැහැ අන්න දියාම් මාළුවෙක් ඌට කන්න දෙන්නෙත් නෑ මේ මුගේ ඇගේ විදිලත් මූ කන්න නෑනේ කනේකට කන්න දෙන්නෙත් නෑ ඌවත් ඇදගෙන මචං මාළුවගේ ලක් එකේ වඩාගෙන යන්නේ වඩාගෙන නරක වචන දන්නෙත් නෑ සෙකන්ඩ් වෙන්නත් බෑ මම වගේ කිව්දු ගෙරි වලියක් වගේ ගොල්ලියට සවුන්ඩ් එක දෙනවා විතර උත්තෝ ඒ ගාප බුලන්න ආර සරි මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ ඉතින් කිව් දෙයක් කියන්නේ This is okay. This is okay. This is okay. Everything is okay. This is okay. This is okay. This is okay. Everything is okay. ඔක්කොම ඕකේ යන්නේ නිකමඩවත් ඔළුව ඇත තියලා ඕකේ කිව්වේ නෑනේ ඒකද ඕකේ නෑ මොකුත් ඔය ඔළුවේ හිස් අනේ කර මැටි ගොඩක් වගේ සීන් ඇත්ත ඇති එළුවෙන් දකලා views ගන්න මේක වෙන්න ඕනේ නෑ උඹලටත් පුළුවන් තමන්ට අර තියෙන චරිතයක් තියෙනවනේ ආන් ඒක රැක ගන්න තමයි කෙල්ලොන් ඩම This is okay. කයියෝ ටික බම් මොන කෙල්ලකෙත් දෙනව වැඩි අඩු වශයෙන් හද ඕකේ මේකේ මොකුත් නැති එක තමයි මෙතන ප්‍රශ්නේ ඒක තමයි හැදෙන්නේ නැත්තේ හැමෝට අන්න ඒක හදාගනින් අර ටික කොහොමත් බලගේ ඥානවලින් එන විදියට ඕන ටික හැදේ ඕකේ ගන්න මොකුත් නෑ ඒක නන්දන්නේ නෑ this is බල්ලෝ මොකක් බල්ලා දෙන චොට්ටේ ඒ තිරිදර ඌ අතාරින්නෙම නෑ අම්මෝ ජරාද ඉන්නක දෙන්න ගැවොත් ගාමුත් බල්ලද කොල්ලද කෙල්ලද බල්ල අරට ඌ බල්ලට ඇරියම් බල wait for end මට උඩු ගෝදා අන්න දුන්නනම් ලොයෙත් හදන්න පුළුවන් එකක් සීත් නැති ඉනාවෙන්න හොද නෑ වැඩ කෑල්ල දාන්න රඟනව වැඩීව අර පිටිපැත්තේ උන් නිකන් අර මොකුත් නොවිච්ච ගෑනට ඉන්න අප්පුඩි ගහන්නේ ඕගන කියන්නේ ඕනවට වඩා රඟනවනේ වෙන්නේ අපියන් ගැස්ට් අයියේ ඕ නංගි ඕ ඈ ඩයස්ගේ නං යති මචං thank you මේ ෆස්ට් අයියේ කියන මටද දුන්නේ ඕ හැබැයි ඌ දෙන්නේ කෙනන් දෙන ලෝභ නැත ඕකේ enough කොහොම ඉතින් බලන් ඉන්න සෙට් එක subscribe කරගෙන අපි සෙට් වෙමු අලුත්ම වීඩියෝ එකකින් ගිහින් එන්න BS bye That little mouse, 'cause I'm an albatross. I'm an albatross.